අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ දවස්වල අපි ඉගෙන ගනිමින් ඉන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා. එතකොට පංච උපාදානස්කන්ධය කියද්දිම අපිට මතක් වෙන්න ඕනේ දුක කියන දේ. මේ සකස් වෙන දුක කියන දේ තමයි මතක් වෙන්න ඕනේ. එතකොට අපි කතා කරා ඒක දුක් විඳීමද මේ කියන්නේ? දුක් විඳීම පමණක් නෙමෙයි මේ කියන්නේ. සකස් වෙනවා. එතකොට දුක කියලා කියන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා කෙටියෙන්ම මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඉස්සෙල්ලා මොනවද වදාලේ? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විපයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛං. ඒතර මේ විදිහට මේ සකස් වීමක් ගැනනේ කියන්නේනේ. උපතක් සකස් වෙනවා. වයසට යෑම, මරණය, ලෙඩවීම මේ සියල්ල සකස් වීමක් ගැන තමයි කියන්නේ. ඉතින් යම් වෙලාවක මේ සකස් වීමක් තියෙනවාද ඒක තමයි දුක කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. කෙටියෙන්ම කියනවා නම් ඒ ඔක්කොම ගැන කෙටියෙන් කියනවා නම් කියන්න පුළුවන් දේ තමයි පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධය කියන්නේ මොනවද? රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංකාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන පහ තමයි පංච උපාදානස්කන්ධය. රූප වේදනා සංඥා සංඛාර විඥානද පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒක පංචස්කන්ධේ. ඒ පංචස්කන්ධේ. රූප රූප වේදනා සංඥා සංඛාර නෙමෙයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය. මේ දෙක අතර වෙනස මොකද්ද? අවධානය වීම. තණ්හාව නිසා ඇතිවෙන උපාදානය තමයි මේ දෙක උපාදානය. අතර තියෙන වෙනස. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, මා ඔබට පංචස්කන්ධය ගැනත් පංච උපාදානස්කන්ධය ගැනත් දේශනා කරන්නයි යන්නේ. මොන මොන කරුණුද? පංචස්කන්ධය ගැනත් පංච උපාදානස්කන්ධය ගැනත්. පංචස්කන්ධය යනු කුමක්ද? පින්වත් මහණෙනි, අතීතයට ගිය හෝ හට නොගත් අනාගතයට අයත් වූ හෝ වර්තමානයේ හෝ ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන උසස් යම් කිසි රූපයක් ඇද්ද, දුර හෝ ළඟ යම් රූපයක් ඇද්ද, රූපස්කන්ධය කියන්නේ මේකයි. රූපයක් ඇද්ද, රූපී ස්වභාවයක් ඇද්ද, ඒ රූපය කියලා රූපස්කන්ධය කියලා කියන්නේ ඒකයි. එතකොට ඒකත් පනවන්න පුළුවන් අතීත වර්තමාන අනාගත ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ කියලා ඒකත් පනවන්න පුළුවන්. හැබැයි එතන එක වචනයයි අඩු. මොකද්ද? උපාදාන කියන වචනේ විතරයි අඩු. එතකොට ඒ විදිහට යම් විඳීමක් ඇද්ද, හඳුනා ගැනීමක් ඇද්ද, චේතනාවක් ඇද්ද, ඒ විදිහට විඥානයක් ඇද්ද, ඒකට කියනවා විඥාන ස්කන්ධය කියලා. ඕකට කියනවා පංචස්කන්ධය. මහණෙනි, පංච උපාදානස්කන්ධය යනු කුමක්ද? අර විදිහටම පටන් ගන්නවා. අතීතයට ගිය හෝ හට නොගත් අනාගතයට අයත් වූ හෝ වර්තමානයේ හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ උසස් හෝ යම් කිසි රූපයක් ඇද්ද, දුර හෝ ළඟ යම් රූපයක් ඇද්ද, ඔන්න වෙනස බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එය ආශ්‍රව සහිතව බැඳීම් ඇති කරන ස්වභාවයෙන් යුතුව තිබේ නම් රූප උපාදානස්කන්ධය කියන්නේ ඒකටයි. ඒතකොට මොකද්ද එතන තියෙන වෙනස? ආශ්‍රව සහිතව බැඳීම් ඇති කරන ස්වභාවයෙන් යුක්තව තියෙනවා නම් යම් රූපයක්,
ආන් ඒකට මොකද්ද කියන්නේ? රූප උපාදානස්කන්ධය කියන්නේ ආන් ඒකටයි. එතකොට මේ වචන දෙක මතක තියාගන්න ආශ්‍රව සහිතව බැඳීම් ඇති කරන ස්වභාවයෙන් යුක්ත යම් රූපයක් තියෙනවාද? කොහෙද මේ රූපේ තියෙන්නේ එතකොට? කොහෙද මේ බැඳීම් ඇති වෙන්නේ? කොහෙද මේ ආශ්‍රවය ඇති වෙන්නේ? අසකනාසය දිවකය මනස පෙන් රූප රූප ශබ්ද ගන්ධ රස පහත කියන දෙක එකතු වෙනකොට නේ ස්වාමීන් වහන්සේ. තමා තුල මේ හටගන්නේ. තමා තුළ එතකොට මේ තියෙන. ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි විඥාණය කියන කෙනා මායාකාරීව ඇතිවෙච්ච ගමන් තමයියි කියනවා. ආශ්‍රව සහිතව බැඳීම් ඇති කරන ස්වභාවයෙන් යුක්තව යම් රූපයක් තිබේ නම් ආන් ඒකට මොකද්ද කියන්නේ? රූප උපාදානස්කන්ධය. එතකොට මායාවත් එක්ක දුන්නා නම් ආන් ඒකට කියනවා මොකද්ද? රූප උපාදානස්කන්ධය. එතකොට මේ තමා තුල හටගන්න දෙයක් ගැන තමයි මේ කියන්නේ. එතකොට අතීතය ගැන සිහි කරමින් හෝ අනාගතය ගැන පතමින් හෝ වර්තමානයේ තියෙන දෙයකට ඇලීමෙන් හෝ හීන ප්‍රනීත දුර්ලඟ තමායයි සලකන බාහිරයයි සලකන වේවා මේ ඕන විදිහකට පවතින යම් රූපයක් ඒ රූපය පවතින විදිහනේ කිව්වේ. ඒ කිව්වේ රූප උපාදානස්කන්ධය පවතින විදිහද රූපේ පවතින විදිහද? රූප ඒ කිව්වේ රූපේ. දැන් මොකද මේක රූපස්කන්ධය කියද්දිත් ඒ ටිකම තියෙනවා. රූප උපාදානස්කන්ධය ගැන විස්තර කරද්දිත් ඒ ටිකම තියෙනවා. එතකොට මේ විස්තර කරන්නේ මොකද්ද? ඒ රූපයක් පවතින්න පුළුවන් ආකාරය තමයි ඒ කියන්නේ. හැබැයි යම් අවස්ථාවකදී ඒ රූපයට අපේ හිතේ යම් බැඳීමක් හටගත්තාද ආශ්‍රව සහිත යම් බැඳීමක් හටගත්තාද ආන් ඒකට මොකද්ද කියන්නේ? රූප උපාදානස්කන්ධය. මේ සූත්‍රය තමයි කන්ද සූත්‍රය කියලා. ස්කන්ධයන් ගැන වදාළ දේශනාව. අපේ පොත් වහන්සේ ගණන් 84 පිටුවේ තමයි තියෙන්නේ. සූත්‍රය අංකය 1 තිතක් 1 තිතක් 5 තිතක් 6 තමයි සූත්‍රය අංකය. එතකොට එහෙනම් ආශ්‍රව සහිතයි. මොනවද ආශ්‍රව කියලා කියන්නේ? කාමාශ්‍රව භවශ්‍රව භවශ්‍රව විද්‍යාශ්‍රව කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව සහිතයි ඒ අපි තුල අපේ හිතෙන් හටගන්න අපේ හිතෙන් බැඳෙන ඒ රූපය. එතකොට මොකද්ද වෙන්නේ? ආශ්‍රව වලටමයි ආයි ඇදිලා යන්නේ. බැඳීමකටමයි ආයි ඇදිලා යන්නේ. ඒ විදිහට සකස් වෙන රූප උපාදානස්කන්ධය. එතකොට ඒ නිසා අපි එහෙනම් පරිස්සම් වෙන්න ඕනේ මොකක් හේතුවෙන්ද? ආශ්‍රව සකස් කරලා දෙනවා රූප මේ පංච උපාදානස්කන්ධයෙන්. ආශ්‍රවයන්ගේ තියෙන ආදීනවය මොකද්ද? ඇදගෙන යාම ඒ ලෝකවල උපතක් කරා ඇදගෙන ඇදගෙන යනවද විඳිනවද? යනවා. ඒ ඇදගෙන යන්නේ ආශ්‍රව වලින්. එතකොට ඒ ලෝක දැන් අපි හිතුවට අපි මනුස්ස ලෝකේ රූපයකට ඇලුනා කියලා ආයි මනුස්ස ලෝකෙම ඇවිල්ලා උපදිනවද? එහෙම එකක් නෑ. වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම නොවෙන්න තමයි ඉඩකඩ වැඩි. හැබැයි මේ රූපයත් එක්ක අපි යම් බාහිර රූපයක් අල්ලගෙන හෝ අපි බාහිර ශබ්දයක් අල්ලගෙන හෝ අපි යම් කර්මයක් කළාද ආන්ගේ කර්මය සමහරක් විට ගෙවන්න ඒ කෙනා හම්බෙන්න පුළුවන් ආයි. මොකද මේක වක්‍ර ගමනක යන නිසා. හැබැයි ඒ දෙන්නම එකපාර මනුස්ස ලෝකයේ උපදිනවාද කියලා එහෙම එකක් නෑ. අර මතකනේ අර එක පුද්ගලයෙක් දෙවනි කසාද කරගත්තානේ පළවෙනි කෙනාට දරුවෝ නෑ කියලා. එතකොට දරුවෝ හම්බෙන්නේදී පළවෙනි පිරිතට ඔන්න ඉරිසියාව තියලා ඔන්න දරු ගැබ විනාශ වෙන්න දෙනවා බෙහෙත්. තුන්වෙනි පාර මොකද කරේ? මෙයා කිව්වේ නෑ. දරුවෙක් දැන් බිහි වෙන්න ඉන්නවා. දරුවා මෝරලා දැන්. ඒත් අරයා බෙහෙත් දුන්නා. දරුවා වැටෙන්න. එතකොට දරුවාට නෙමෙයි අම්මටත් එක්ක මේක වැටලා ඒ අම්මා මරණාසන්න වුණා. ඔන්න දැන් හටගත්තා බන්ධනේ. හටගත්තේ කොහොමද? ද්වේෂයත් එක්ක වෛරයත් එක්ක හටගත්තා. අර වස දුන්න කෙනා කාලය ගෙවෑමේ මනුස්ස ලෝකෙ ඉපදුනා. එයා එතනට එනකන් අරයට පලි ගන්න පුළුවන් තැනක උපදිනකන් අරයා හිටියා බලාගෙන.
ඒ තැන හම්බෙච්ච ගමන් අවස්ථාව හම්බෙච්ච ගමන් පටන් ගත්තා පලිගන්න. ආන් ඒ වගේ මේ දුක කියලා කියන්නේ මේ සකස් වීම කියලා කියන්නේ ආශ්‍රව සකස් වීම කියලා කියන්නේ ආන් ඒකයි. මේ ආශ්‍රව පෝෂණය වීම කියලා කියන්නේ ඒක තමයි භයානක. ඒ තැන ඇදගෙන යනවා උපත කරා ආශ්‍රව වලින්. තුර නිරේ උපත කරා යනවා. තිරිසන් ලෝක, പ്രേත ලෝක, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක උපත කරා ඇදගෙන ගෙනියනවා ආශ්‍රව වලින්. මට හිතුණා අද පුන්නමා සූත්‍රයත් කතා කරන්න. සඳ ඇතිදා වදාළ දේශනාව පුන්නමා සූත්‍රය. අපේ පොත් වහන්සේගේ නම් 165 පිටුවේ තියෙන සූත්‍රය අංක 1 තිතක් 2 තිතක් 3 තිතක් 10 තමයි සූත්‍රය අංකය. ඉතින් අපි දන්නවා එදා 15ක පෝය දවස භාග්‍යතුන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාත් මිගාරමාතු ප්‍රාසාදයේ තමයි වැඩ හිටියේ. විශාඛාව විසින් කරලා පූජා කරපු මිගාරමාතු ප්‍රාසාදය තමයි වැඩ සිටියේ. එතකොට ඒ එලිමහනේ ඉන්නකොට සඳ සම්පූර්ණව පායලා බොහෝම නිශ්ශබ්දව භික්ෂුන් වහන්සේලා ඉන්නකොට එක භික්ෂුවක් ආසනයෙන් නැගිටලා ඒ භික්ෂුව සිවුර හරියට පොරවගෙන භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා අහනවා භාග්‍යතුන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා භාග්‍යතුන් වහන්සේ අවසර දෙනවා නම් මම මේ ප්‍රශ්නේ අහන්නම් කියලා. එතකොට කියනවා එහෙනම් වාඩි වෙලා අහන්න කියලා. දැන් පූර්වාරාමයේ උපරිම භික්ෂුන් වහන්සේලා කීයක් ඉන්න පුළුවන්ද? 1000ක් ඉන්න පුළුවන් නේ. සමහරකට මේ වගේ බොහෝ භික්ෂු පිරිසක් ඉන්න ඇති එදා. ඉතින් අර භික්ෂුව වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ පංච උපාදානස්කන්ධය කියන්නේ මේවට නේද? ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය නේද? පින්වත් භික්ෂුව පංච උපාදානස්කන්ධය කියන්නේ ඔකට තමයි. මේ භික්ෂුව ඊට පස්සේ අහනවා ස්වාමීනි මේ පංච උපාදානස්කන්ධේ තියෙන්නේ කුමක් මුල් වෙලාද? මේ පංච උපාදානස්කන්ධය කියන දෙයක් පණවන්න පුළුවන් වෙන්නේ කුමක් මුල් වෙලාද? කුමක් තියෙන කල්හිද මේ පංච උපාදානස්කන්ධය කියලා දෙයක් පණවන්න පුළුවන්? මොකක් තියෙන කල්හිද පංච උපාදානස්කන්ධය පණවන්න පුළුවන්? දුක්ඛ හ්ම්? ඉපදීම පින්න සල්ලාස පංච උපාදානස්කන්ධය කියලා දෙයක් පණවන්න පුළුවන් මොකක් නිසාද? අන්හාව කැමැත්ත නිසා. පින්වත් භික්ෂුව මේ පංච උපාදානස්කන්ධය තියෙන්නේ කැමැත්ත මුල් වෙලයි, තණ්හාව මුල් වෙලයි තියෙන්නේ. ඇයි තණ්හා පත්‍ය උපාදාන? මතක් වෙන්න ඕන දැන් ඒවටක් ගාලා. මේ තණ්හා පත්‍ය උපාදාන නේද? එතකොට මේ උපාදානයේ සකස් වෙන්න හේතුව මොකද්ද? තණ්හාවයි. අර භික්ෂුව ආය අහනවා භාග්‍ය ස්වාමීනි උපාදානීය බවට පත් වෙන්නේ ඔය පංච උපාදානස්කන්ධයමද? දැන් අහන ප්‍රශ්නේ. උපාදානය වෙන්නේ දැන් අපි දන්නවනේ තණ්හා මුල් වෙලා තමයි මේක උපාදානයක් බවට පත් වෙන්නේ. එතකොට මේ පංචස්කන්ධයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. දැන් මේ රූපයක් නම් ඇසින් රූපයක් දැක්ක ඒ රූපෙට ඇලුනා. ඒ තණ්හාව මුල් කරගෙන දැන් රූප උපාදානස්කන්ධය, වේදනා, සංඥා, සංඛාර, විඥාන උපාදානස්කන්ධ මම පහම හටගත්තා. දැන් මේ පහම හට අරගත්තාමත් තේරෙනවනේ කියන එක දැන් පහම හට අරගත්තට පස්සේ මේ භික්ෂුව අහනවා දැන් තණ්හා මුල් වෙලා මේක හටගත්තා. ස්වාමීනි උපාදාන බවට පත් වෙන්නේ පංච උපාදානස්කන්ධයමද? එහෙම නැත්නම් උපාදාන බවට පත් වෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් බැහැර වූ දෙයක්ද? මේ රූපයද රූපෙන් බාහිර දෙයක්ද කියලා නෙමෙයි මේ අහන්නේ. රූප උපාදානස්කන්ධයමද එතන තියෙන බන්ධනය? එහෙම නැත්නම් රූප උපාදානස්කන්ධයෙන් බැහැර දෙයක්ද මේ බන්ධනය කියලා. බලන්න දැන් ඒක රූප උපාදානස්කන්ධයම නම් මෙතන තියෙන බන්ධනය අපිට බේරෙන්න පුළුවන්ද? බේරෙන්න ලේසි නෑ. එතනින් බාහිර දෙයක් නම් අපි දන්නෙත් නෑ මොකද්ද මෙතන උපාදානය කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා
දැන් ඒ රූප උපාදානස්කන්ධේ හට අරන් තියෙද්දිත් ඒ රූප උපාදානස්කන්ධයම නෙමෙයි උපාදානය කියලා කියන්නේත්. බාහිර දෙයකුත් නෙමෙයි උපාදානස්කන්ධය කියලා කියන්නේත්. උපාදානය කියලා කියන්නේ මොකේටද? මොකද්ද උපාදානය කියලා කියන්නේ? ග්‍රහණය වීම. මොකද්ද? ග්‍රහණය වීම. චන්දරාගය උපාදාන කෙරෙහි මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් චන්දරාගයක් ඇද්ද? ආන් ඒක තමයි එතන තියෙන උපාදානය. ඒතකොට මේ තණ්හාව තමයි උපාදානය කියලා කියන්නේ. අර අපි රූපයටම බැඳිලා තියෙනවා ඉන්නවා කියලා කියන්නත් බෑ. ඒකෙන් බාහිර දෙයකට බැඳිලා ඉන්නවා කියලා කියන්නත් බෑ. බන්ධනය ඇති කරන්නේ මොකද්ද? යම් තණ්හාවක් ඇද්ද? ආන් එයයි. ඒතකොට තණ්හාව කියන එක හටගන්නේ කොහොමද? මොකක් ඇති කල්ලිද? වේදනා පච්චය වේදනා පත්‍ය තණ්හා. හොඳයි. ඇසයි රූපයයි ඇසේ විඥානය එකතු වෙන තැන ස්පර්ශය කියන දෙයින් තමයි මේ තණ්හාවත් හටගන්නේ. එතකොට ආන්ගේ තණ්හාව ඒ චන්ද රාගය තමයි එතන තියෙන උපාදානය බවට පත් වෙන්නේ. ඒ භික්ෂුව ඒ උත්තරෙත් සතුටින් අනුමෝදන් වෙලා අහනවා භාග්‍යතුන් වහන්සේ පංච උපාදානස්කන්ධය පිළිබඳ ඇති චන්දරාගයේ වෙනස්කම් තියෙනවාද? ඒ ගැන මොකද හිතෙන්නේ? දැන් මේ රූප උපාදානස්කන්ධයට තියෙන චන්දරාගය වේවා, වේදනා උපාදානස්කන්ධයට තියෙන චන්දරාගය වේවා, සංඥා උපාදානස්කන්ධය කෙරෙහි තියෙන චන්දරාගය වේවා, සංඛාර උපාදානස්කන්ධය කෙරෙහි තියෙන චන්දරාගය වේවා, විඥාන උපාදානස්කන්ධය කෙරෙහි තියෙන චන්දරාගය වේවා, මේකේ වෙනස්කම් තියෙනවද? තියෙනවා ස්වාමීන් වහන්සේ. එක එක වෙනස්කම් තියෙනවා. වෙනස්කම් තියෙනවා. පින්වත් භික්ෂුව වෙනස්කම් තියෙනවා. මොනවද? මේ කරුණෙහිලා ඇතම් කෙනෙකුට මෙහෙම හිතෙනවා. මට අනාගතේ මේ ආකාරයේ රූපයක් ඇතිව ඉන්නවා නම් කියලා මට සමහරක් කෙනෙකුට මට අනාගතේ මේ ආකාරයේ විඳීමක් ඇතිව ඉන්නට ඇත්නම් සමහරක් අය මේ අනාගතේ රූපයක් සම්බන්ධව අපේ හිතේ මොන හරි හට ගන්නවා. විඳීමක් ගැන, අපි කල්පනා කරන දෙයක් ගැන, අපි හඳුනා ගන්න දෙයක් ගැන මට මෙන්න මෙහෙම ඇත්නම් කියලා සමහරක් අය බලන්නේ වෙන විදිහක්. ඔක්කොම ලකම විදිහට හිතන්නේ නෑ. ආන් ඒක බුදුරජාණන් වහන්සේ වදාලා ඔය පංච උපාදානස්කන්ධය පිළිබඳ ඇති චන්ද රාගයේ වෙනස්කම් තියෙනවාමයි. ඇයි තණ්හාව නෙමේ අහන්නේ? තණ්හාවේ වෙනස්කම් තියෙනවාද? එතකොට ඒ තණ්හාවේ වෙනස්කම් නිසා තමයි මේ උපාදානයේ වෙනස්කම් ඇති වෙන්නේ. එතකොට ඒ විදිහට ග්‍රහණය කරගන්නවා. ඒ තන තියෙනවනේ. තණ්හාවේ මොකද්ද ස්වභාවයක්? මොකද්ද තණ්හාවේ? ඒ තැන සතුටින් පිළිගන්නවා. ඒ තන සතුටින් පිළිගන්නවා. ඒ ස්වභාවය සතුටින් පිළිගන්නවා. ආන් එතකොට ඒ ආකාරයට උපාදානස්කන්ධයෙත් වෙනස්කම් ඇති වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ අහනවා ස්වාමීනි ස්කන්ධවලට ඔය ස්කන්ධ කියන නම ලැබුණේ කවර පදනමක් මතද? එතකොට බුදුරජාණන් වහන්සේ අර විස්තරය කියලා දෙනවා මේ අතීත අනාගත වර්තමාන ඒ කියන කරුණු 11 කියන්න බෑ මේ කරුණු 11. අතීතයේ අතීත අනාගත අනාගත වර්තමාන වර්තමාන තමාගේයි සලකන තමාගේයයි සලකන අනුන්ගේයි සලකන බාහිරයයි සලකන ගුරුසු ගොරෝසු සියුම් සියුම් හීන හීන ප්‍රනීත ප්‍රණීත දුර 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 ළඟ ළඟ ඕන් ඔය කියන විදිහට යම් රූපයක පැවැත්මක් ඇද්ද රූපයක් පවතින ස්වභාවයක් ඇද්ද ආන් ඒක තමයි රූප ස්කන්ධය කියලා කියන්නේ. වේදනා සංඥා සංඛාර ඔන්න විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ස්වාමීනි රූපස්කන්ධය කියලා දෙයක් විවහාරයට ආවේ කවර හේතුවක් මතක්ද? රූපස්කන්ධය කියලා. දැන් මෙතන රූප උපාදානස්කන්ධය නෙමෙයි. රූපස්කන්ධය කියලා. දැන් අර 11 ආකාරයකට කිව්වනේ. අතීත වර්තමාන අනාගත තමායයි සලකන බාහිරයයි සලකන මේ විදිහට මේ රූපස්කන්ධය කියලා දෙයක් විවහාරයට ආවේ කතාබහට ආවේ කුමක් නිසාද? කවර කරුණක් නිසාද? වේදනාස්කන්ධය මේ විවහාරයට ආවේ.
සංඥා ස්කන්ධය මේ විවහාරයට ආවේ, සංඥා සංස්කාර ස්කන්ධය මේ විවහාරයට ආවේ, විඥාන ස්කන්ධය මේ විවහාරයට ආවේ මොකක් මතද? මොනවා මතද? ස්පර්ශයෙන් හ්ම්? කාලයක් කියන්නේ රූපස්කන්ධය කියලා දෙයක් මේ ලෝකේ පවතින හේතුව මොකද්ද? කාලයත් අවකාශයත් අතර තියෙන වෙනස. නිවන රූපය කියලා දෙයක් අපි කතා කරන්න පණවන්න හේතු වෙච්ච දේ මොකද්ද? නමක් තිබීම. නිවන ස්වාමීන් වහන්සේ. නිවන? නෑ. ස්පර්ශය නිසානේ. ස්පර්ශයත් නෙමෙයි, නාම රූප. නාම රූප නෙමෙයි. නාමකය එතන රූපකය අධිවචන සම්පක්ෂය කියන තැන ඕ, හිතන්න. නෑ එච්චර යන්න දෙයක් නෑ. බොහොම සතර සරල මහා ටිකක් ධාතු තියෙන්නේ. සතර මහා ධාතු ස්වාමීන් බලන්න. රූපය කියලා දෙයක් ගැන අපි කතා කරන්නේ මොකක් ඇති නිසාද? සතර මහා ධාතුත්. රූපස්කන්ධය කියලා දෙයක් ව්‍යවහාරයට එන්න හේතු උන්නේ සතර මහා ධාතුත්. ප්‍රත්‍ය උනේ සතර මහා ධාතු. එතකොට ඔන්න දැන් වෙනස් වෙනවා එකින් එකට. දැන් වේදනාව කියලා දෙයක් පනවන්න හේතුවත් සතර මහා ධාතුද? නෑ. මොනවද වේදනාව? වේදනා ස්කන්ධය කියලා දෙයක් විවහාරයට එන්නේ මොකක් නිසාද? නාම ධර්ම. ස්පර්ශය නිසා. ස්පර්ශය නිසායි වේදනාව කියලා දෙයක් අපිට ස්පර්ශය කතා නිසායි කරන්න වේදනාව. පුළුවන්. සංඥා ස්කන්ධය කියලා දෙයක් විවහාරයට එන්න හේතුව මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය තමයි. ඒත් ස්පර්ශයමයි. ස්පර්ශය. සංස්කාර ස්කන්ධය කියලා දෙයක් විවහාරයට එන්න හේතුනේ මොකද්ද? ඒක ස්පර්ශයමයි. ඒත් ස්පර්ශයමයි. ස්පර්ශයමයි. විඥාන ස්කන්ධය කියලා දෙයක් විවහාරයට එන්න හේතුව මොකද්ද? නාම නාම රූප. රූප. නාම රූප. නාම රූප. හ්ම්. විඥාන ස්කන්ධේ විඥානය කියලා දෙයක් පනවන්න පුළුවන් මොකක් නිසාද? නාම රූප නිසා. එහෙම සැකයි රූපය එකතු වීම හරි ඒ එකතුවද? එතකොට තමයි ඔක්කොම පනවන්න පුළුවන්. එතකොට නාම රූප දෙක එකට තියෙනකන් තමයි විඥානය කියලා දෙයක් පනවන්න පුළුවන්. පුළුවන් වෙන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට මව් කුසක දරුවෙක් ඉන්නකොට ඒ දරුවා මොනහරි වෙලා නැති වෙනවා මව් කුසේදී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ විඥානයේ පැවැත්මක් ඊට විඥානය එතන පවතිනවද? නෑ භාග්‍යතුන් වහන්සේ. එතකොට මේ නාම රූප කියන කරුණු දෙකම මුල් කරගෙන තමයි විඥානයක් පවතින්නේ. එතකොට නාම කියලා කියන්නේ මොනවද? වේදනා, සංඥා, සංඥා චේතනා, චේතනා, පස්ස, පස්ස, මනසිකාර කියන මනසිකාර. කරුණු පහත්. රූප කියලා කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ. ඔන්න ඔය කරුණු දෙක එකට පවතින නිසා තමයි මොකක් වගේද හරියට මේ නාම රූපයි විඥානයි. බට සිටි හේතුවක්. බටමිටි දෙකක් එකට එකතු කරලා එකට හේතු කරලා තිබ්බා වගේ නාම රූප නැත්තම් විඥානය නැත. විඥානය නැත්තම් නාම රූපත් නැත. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? දැන් සක්කාය කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඒ පිළිබඳ පංච උපාදානස්කන්ධයට කියන නමක් තමයි සක්කාය කියලා කියන්නේ. සක්කාය. එතකොට මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන ඇතිවෙන දෘෂ්ටිය, වැරදි දෘෂ්ටියට තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය ගැන මේ වැරදි දෘෂ්ටිය ඇති වෙන්නේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියලා මේ භික්ෂුව ඇහුවා. එතකොටම බුදුරජාණන් වහන්සේ කොහොමද පටන් ගන්නෙ? කවුද ඉන්නේ? කොයි වගේ කෙනෙක්ද ඉන්නේ? කොයි වගේ කෙනෙක්ටද ඒ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ? අසෘතවත් පෘථග්ජනෙක් ඉන්නවා. ඒ පෘථග්ජන කෙනා ආර්යයන් වහන්සේලාව හඳුනන්නේ නැහැ. ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. සත්පුරුෂයන් දන්නෙත් නැහැ. සත්පුරුෂ ධර්මයේ අදක්ෂයි. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැති කෙනෙක්.
එයා මට කියන්න බාන කොහොමද මේ තියෙන්නේ කියලා. හතර ආකාරයක දෘෂ්ටිය කොහොමද තියෙන්නේ රූපය ගැන. රූපේ ආත්මය ඒ විදිහට මුලාවෙන් ඒක දකිනවා. පැහැදිලි කියන්නේ තේරෙන විදි සරලවටම කියන්නේ රූපය තම ආත්මයකේ මුලාවෙන් දකිනවා. ඒක හරියටම කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ ඊළඟට කොහොමද කියන්න තියෙන්නේ? ආත්මය කියන ආත්මය කියන්නේ ඒ මම කියලා තමාගේයයි සලකන්නේ. මම මගේ වසඟේ පවත්වා ගන්නට පුළුවන්ය කියලා මේ රූපය ගැන එයා සතර මහා ධාතුන් හටගත්ත දේ මේ මගේ වසඟේ පවත්වා ගන්න පුළුවන්ය කියලා කල්පනා කරනවා. ඊට පස්සේ ආත්මය anu රූපයෙන් සෑදුණු දෙයක් කියලා දකිනවා. මම මාගේ වසඟේ පවත්වන්න පුළුවන්ය කියලා මේ පවතින දේ සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ය කියලා එයා මුලාවෙන් දකිනවා. ඊට පස්සේ ආත්මයක් තුළ රූපයක් තිබේයි දකිනවා. මගේ වසඟේ පවත්වා ගන්න පුළුවන් මම කියලා ගන්න පුළුවන් මගේ කියලා ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ අතර තියෙන එක කොටසක් තමයි සතර මහා ධාතු කියලා කල්පනා කරනවා. ඊට පස්සේ රූපය තුළ තමයි ධාතුන් ආත්මයක් තියෙන්නේ කියලා මුලාවෙන් දකිනවා. ඒ කියන්නේ රූප කියලා දෙයක් තියෙනවා සතර මහා ධාතු කියලා ස්වභාවයක් තියෙනවා. ඔය තුල කොටසක් තමයි අපේ වසඟේ පවත්වා ගන්න පුළුවන් කියලා කල්පනා අපි එහෙම කල්පනා කරනවද සාමාන්‍යයෙන්? එහෙම අපි එහෙම හිතනවද? එහෙම හ්ම්? එහෙම හිතන්නේ නෑ. එහෙම හිතන්නේ නැහැ නේද අපි? හිතන්නේ නෑ. ඔව්. ඒකනේ එහෙනම් සක්කාය දිට්ඨිය නෑ. එහෙනම් සක්කාය දිට්ඨිය නෑ. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ කාටද? නැති වෙන්නේ කාටද? තියෙන සෝවාන් වූ සෝවාන් එහෙනම් අපි සෝවාන්. එහෙමද? රූපේ ඒකයි මම නෙමෙයි. වෙනම කල්පනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි රූපයක් දකිද්දිම ඔය හතරම තියෙනවා අනිවාර්යයෙන්. අපි ශබ්දයක් අහද්දිම ඔය හතර විදිහටම අපි කල්පනා කරලා පොදු එකක් තමයි මේ මම කියලා අපි ගන්නෙ. ඔය හතරටම පොදු එකක්. මේක මගේ අපි හිතන්නේ මට මේක වසඟේ පවත්වා ගන්න ඕන කියලා වෙනම හිතන්නේ. හැබැයි අපි කල්පනා කරන විදිහ අපි කල්පනා කරන්නේ වසඟේ පවත්වා ගන්න පුළුවන් විදිහටයි. වසඟේ පවත්වා ගන්න උත්සාහ කරන විදිහට තමයි අපි කල්පනා කරන්නේ. මේක මට ඕන විදිහට තියෙන්න ඕනේ. මම කැමති මෙහෙමයි. මේ විදිහට අනිත් ටික තියෙන්න ඕනේ කියලා අපි කල්පනා කරනවානේ. මට ඕන විදිහට මම මෙහෙමයි මට ඕනේ. අපි කියන්නේ. ඒ මොකද්ද? තමාගේ වසඟේ පවත්වා ගන්න උත්සාහ කිරීමක් තමයි ඒ කියන්නේ. ඒක රූපය ගැන ඔන්න ඔය විදිහට හතර ආකාරයකින් මුලාවෙන් දකිනවා. එතකොට වේදනා, සංඥා, සංකාර, විඥාන ගැන ඔය විදිහට මුලාවෙන් දකිනවා. එතකොට 20 ආකාරයකින් අපි මේ සක්කාය දිට්ඨියට බැඳලා ඉන්න. අපි මේ 20 ආකාරයෙන් අපි කල්පනා කර කර ඉන්නේ නැහැ. හැබැයි අපි කල්පනා කරන විදිහ තුල ওই 20 ආකාරයම තියෙනවා. එතකොට හිතන්න අපි මේ කල්පනා කරන විදිහ තුල ඔය සක්කාය දිට්ඨිය විස්තර කරන 20 ආකාරයම තියෙනවා. එකක් දෙයක්වත් අඩු වෙන විදිහටද තියෙන්නේ. නෑ නෑ නෑ. 20 ආකාරයම ඇති වෙන විදිහට තමයි අපි කල්පනා කරන්නේ. එතකොට මේ භික්ෂුව තව ප්‍රශ්නයක් අහනවා මේ සක්කාය දිට්ඨිය ඇති නොවෙන්නේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සත්පුරුෂයෙක් ඉන්නවා. ඒ සත්පුරුෂයා ආර්ය ධර්මයේ දන්න කෙනෙක්, ආර්යයන් වහන්සේලා හඳුනන කෙනෙක්, සත්පුරුෂයන් හඳුනන කෙනෙක්, ඒ ධර්මයේ හික්මන කෙනෙක්. එයා මේ සතර මහා ධාතු ස්වභාවය මගේ කියලා ගන්නෙ නෑ. අර කියපු ටිකෙම අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතකොට ඒ විදිහට අඩුම තරමේ අපි ඒ විදිහට දකින්න නම් කොතනින්ද කොහොමද පටන් ගන්න ඕනේ? දැන් මේක කියනවා එයා ආත්මයක් විදිහට රූපය දකින්නේ නැහැ. රූපයෙන් හැදිච්ච ආත්මයක් තියෙනවා කියලා දකින්නෙත් නැහැ. ආත්මයෙන් හැදිච්ච රූපයක් තියෙනවා කියලා දකින්නෙත් නැහැ. රූපය තුල ආත්මයක් තියෙනවා කියලා හිතන්නෙත් නැහැ. ආත්මය තුල රූපයක් තියෙනවා කියලා හිතන්නෙත් නැහැ. කොහොමද එහෙම දකින්න අපි පටන් ගන්නෙ? අනිත්‍ය බලන සත්පුරුෂ සේවනයේ අනිවාර්යෙන්. කරුණු හතරක් අනිවාර්යෙන් ඕනේ. මොනවද කරුණු හතර?
සත්පුරුෂ සේවනය සද්ධර්ම ශ්‍රවණය හ්ම්. යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය. ධම්මාන ධම්ම ප්‍රතිපදාව. ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඔය කරුණු හතරම ඕනේ මේක දකින්න දවසක. එතකොට ඉස්සල්ලාම අපි කරන්න ඕනේ පටන් ගන්න ඕනේ වචනයෙන් හරි මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා වචනයෙන් හරි පටන් ගන්න ඕනේ. ඒ වචන ටික අපේ හිතට හොඳට පුරුදු කරවන්න ඕනේ. මේ ඇස අනිත්‍ය එකක්, මේක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ ඇසට පෙනෙන රූප අනිත්‍ය එකක්, මේක මම නොවේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ බොහෝ වෙලාවට අහනවා මහණියෝ රූපේ නිට්ටයද අනිත්‍යද? භාගතුන් වහන්සේ අනිත්‍යයි. අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද? භාගතුන් වහන්සේ දුකයි. දුක නම් අනිත්‍ය නම් ඒක මගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියලා කල්පනා කරන එක සුදුසුද? නෑ භාගතුන් වහන්සේ. ඕන් ඔය වචන ටික ඔගොල්ලෝ බලන්න සූත්‍ර පොත කියවන්න ගත්තොත් එහෙම ඒ සූත්‍ර පොත පුරාවටම තියෙනවා. මොකද ඒ ටික අපි කියවුවොත් අඩුමතර මේ සූත්‍ර පොත කියවුවොත් එහෙම අඩුමතර මේ කරුණු ඒ ටිකවත් අඩුමතර අපේ වචනවලට නිතර යනවා එතකොට. ඒකයි මේ ධර්මයේ කල්පනා කරන්නේ නැතුව අපිට මේකේ දියුණුවක් කරා යන්න බෑ. ධර්මයේ අපි කල්පනා කරන්නේ නැතුව තමා තුලින් මේ අනිත් අයට දාලා නෙමෙයි. තමා තුලින් මේ ධර්මයේ කල්පනා කරන්නේ නැතුව මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට දියුණුවක් කරා යන්න බෑ. ඉතින් අඩුම තරමේ අපි පටන් ගන්න ඕන තැන මේක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනිත්‍ය දෙයක්, මේක දුක් දෙයක් කියලා කල්පනා කරනවා නම් ටික ටික හරි අපේ හිතට ඒක ඇතුල් වෙනවා. ස්වාමීනි රූපේ ඇති ආස්වාදය මොකද්ද? ආදීනවය මොකද්ද? නිස්සරණය මොකද්ද? මේක නම් අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ හැමදෙනාටම. වේදනාවේ සංඥාවේ සංස්කාර විඥානවල ඇති ආස්වාදය මොකද්ද? ආදීනවය මොකද්ද? නිස්සරණය මොකද්ද? කියන්න බලන්න. රූපය නිසා ඇතිවන යම් සැපක් සොම්නසක් තියෙනවා නම් ඒක ආස්වාදයයි. රූපය අනිත්‍යයි, දුකයි, විපරිණාමයට පත් වෙන නිසා ඒක ආදීනවය. රූපයට ඇති චන්දරාගේ නිරෝධය ඒකේ නිස්සරණය. හරියටම හරි. ඒ විදිහට මතක තියාගන්න ඕනේ. රූපේ නිසා යම් සැපයක් සොම්නසක් කායික සැපයක් වේවා මානසික සැපයක් වේවා උපදිනවා නම් ආස්වාදය කියන්නේ ඒකයි. එතකොට බලන්න අපි කල්පනා කරන්නේම ඕක විතරයි නේද? අපේ හිතට දුකක් එනවා. ඒත් අපි කල්පනා කරන්නේ මොකද්ද? ආදීනවේද ආස්වාදයේද? ඒක ආස්වාදේ නැති නිසා තමයි පටිගයක් එන්නේ නේ ස්වාමීන් වහන්සේ. ඒක ආස්වාදයමයි. එතකොට පටිගයක් අපිට එනවා ඒක වෙනස් වෙනකොට. මට ඕන විදිහට තිබුණ නෑ නේ කියලා ඔන්න හිතේ ඇති වෙනවා යම් පටිගයක්. එතකොට ඒක මොකද්ද? ආදීනවය. මේක තමාට ඕන විදිහට තියාගන්න බෑ. වෙනස් වෙලා යනවා. යම් දුකක් හට ගන්නවා ඒ නිසා. වෙනස් වීමක් තියෙනවා. මට ඕන විදිහට තියාගන්න බෑ. එතකොට මේ අපි මේ එදිනෙදා දකින රූප අහන ශබ්ද ගැනනේ මේ කියන්නේ නේ. මේ එදිනෙදා අපේ ජීවිතයේ තියෙන කතාන්දරයයි මේ කියන්නේ. දැන් අපිට පුළුවන් ද මම උදේ නැගිටලා මම මේ වරුවක් පුරාවට මම මෙන්න මේ රූප විතරක් බලනවා කියලා ඉන්න පුළුවන්ද? මට මෙන්න මේ ශබ්ද විතරක් ඇසේවා ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑ. හේතුව මොකද? ඒ වෙලාවට අපි ඒ ඇහෙන දේවල් එක්ක ඒ බලන දේවල් එක්ක ඒ ආග්‍රහණය කරන දේවල් එක්ක ඒ රස විඳින දේවල් එක්ක ඒ පහස ලබන දේවල් එක්ක අපි ඒ විදිහට ඇලිලා යනවා. එතකොට ඒකයි මේ කියන්නේ මට ඕන විදිහට මේක තියාගන්න බෑ. අපි ඒ වෙලාවට ඒ වෙලාවේ ඇලිලා යනවා ඒවට. ඒක තමයි අපේ ඔළුවේ තියෙන්නේ. ඒ නිසා ඒක අනිත්‍යයි. මේක දුකක්. මේක වසඟේ පවත්වා ගන්න බෑ කියන එක තමයි මේකේ තියෙන ආදීනවය. එතකොට ඒ ආදීනවයට තමයි මේ අපි ඔක්කොම බය වෙලා කලබල වෙලා මේ ඔක්කොම දේවල් කරන්නේ ඔය රූපේ ආදීනවය නිසා. හැබැයි ආදීනවයට පේනවද එහෙම? දැන් මේ පංච උපාදානස්කන්ධේ ආදීනව අපි විඳිනවද නැද්ද?
මේ පංච උපාදානස්කන්ධයේ ආදීන අපිට තේරෙනවද නැද්ද? දැන් ප්‍රශ්න දෙකක්. තේරෙන්නේ මොකද්ද නැහැ. පළවෙනි ප්‍රශ්නේ? මේ පංච උපාදානස්කන්ධයේ ආදීනම විඳිනවද නැද්ද? ඒකට උත්තරේ මොකක්ද? විඳිනවා ස්වාමීන් වහන්සේ. විඳිනවා. දෙවෙනි ප්‍රශ්නේ. මේ පංච උපාදානස්කන්ධයේ ආදීන අපිට තේරෙනවද නැද්ද? තේරෙන්නේ නැහැ. ස්වාමීන් තේරෙන්නේවත් නැද්ද? තේරෙන්නේ නැහැ. එහෙම වින්දා කියලා ඒක තේරෙන්නේ නෑ. නැහැ. අපි මොනවා හරි දකිනවා. රූපයක් ඔන්න අනිත්‍ය වෙලා ගිහිල්ලා මොනවා හරි ලෙඩ වෙලා ගිහිල්ලා වැහිරිලා ගිහිල්ලා දකිනවා අපි. ඒ දැක්කා කියලා අපිට අසුබය වැඩෙනවද? ජීවිතේට වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් ඉස්ලාම එක අවබෝධ කරන්නේ කවුද? ඔය කපන කොටන දොස්තරලා ඕන තරම් ඉන්නේ. මේ මනුස්ස ශරීරයේ අඟලක් ගාන කියන්න පුළුවන්. මෙහෙමයි මෙහෙම ස්වභාවයක් තියෙන්නේ කියලා. මේක ලේ මෙහෙම හැමදාම දකිනවනේ. එහෙම අවබෝධයක් කරා යන්නේ. හැබැයි කල්පනා කළොත් නුවණින් කල්පනා කරොත් ආන්‍ය අවබෝධයක් කරා යනවා. ඒ නිසා මේ ආදීනව අපි විඳිනවා. හැබැයි ඒ ආදීනව අපිට තේරෙන්නේ නැහැ. ඒ කෙරෙහි මේ ප්‍රශ්න වලින් විසඳෙන්න නම් මේ අපි යන ගමනේ තියෙන මේ ප්‍රශ්න ටික විසඳෙන්න නම් මොකද්ද කරන්න තියෙන එකම දේ මේ පංච උපාදානස්කන්ධය ගැන තියෙන චන්ද රාගයෙන් නිදහස් වෙන්නම ඕනි. ඒ චන්ද රාගයෙන් නිදහස් වෙනකොට කුඩා හෝ වේවා විශාල හෝ වේවා යම් ප්‍රශ්න යම් දුක් කරදර කම්කටොළු ඇද්ද ඒ සියල්ල දුරු වෙනවාමයි. එතකොට ඒ විදිහට මේ පංච උපාදානස්කන්ධයේ ආස්වාදයේ ආදීනව දැන් එතකොට මේ පංච උපාදානස්කන්ධයේ බුදුරජාණන් වහන්සේ වදාළ ආස්වාදයේ විදිහට කල්පනා කරන්න. මේ ආදීන විදිහට කල්පනා කරන්න. එතකොට මේ තමා තුල දැන් මේ එදිනදා ජීවත් වෙනකොට මේ යම් කිසි අපිට සතුටක් සොම්නසක් ඇති වුණා නම් අපිට කල්පනා කරන්න පුළුවන් මේ තමයි මේ පංච උපාදානස්කන්ධයේ ආස්වාදය. එහෙම කල්පනා කරන්න පුළුවන්. ඒතකොට දැන් උදේ මොනවා හරි අපි දෙයකට කැමතිලා දැන් හවස් වෙනකොට ඒක නැහැ. එතකොට කල්පනා කරන්න පුළුවන් මේ තමයි මේ පංච උපාදානස්කන්ධේ ආදීනවය. එතකොට මේ හිතේ ඇතිවෙන වෙනස්කම, මේ හිතේ ඇතිවෙන කලබලය, මේ ආදීනව නිසා ඇතිවෙන දුක නිදහස් වෙන්න නම් මේ කෙරෙහි තියෙන චන්දරාගේ දුර වෙන්න ඕනේ කියලා ආස්වාදයේ හැටියට, ආදීනවේ හැටියට, නිස්සරණේ හැටියට අවබෝධ කරගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේගෙන් ආය අහනවා මේ භික්ෂුව ස්වාමීනි මොන විදිහට අවබෝධ කරනා විටද මොන විදිහට දකිනා විටද මේ විඥානයේ සහිත වූ කය පිළිබඳවත් බාහිර සියලු නිමිති පිළිබඳවත් මමය මාගේ යන දෘෂ්ටියේ බැසගෙන තිබෙන මාන අනුසය ඇති නොවෙන්නේ. වань දැන් කියන. එතකොට මේ මාන අනුසය මොකක් මතද ඇති වෙන්නේ? මේ මම මේට වඩා පහත් මම මෙයාට වඩා සමානයි මෙයාට වඩා උසස් කියලා මේ මාන්නේ ඇති වෙන්නේ මොනකට බැඳිලාද? මොනවා නිසාද? නිකම්ම ඇති වෙන්නේ ඉබේ හටගන්න එකක්ද? මම මෙයාට වඩා උසස්. දැන් අපිට හිතෙනවානේ. ඔන්න අපි මොන හරි හොඳ කනවා බොන්නේ හොඳ දේවල් නම් හොඳ වාහන තියෙනවා හොඳ ගෙවල් දොරවල් තියෙනවා හොඳ පිරිසක් නම් ඇසුරු කරන්නේ හොඳ ජොබ් එකක් කරනවා නම් අපි හිතනවා අපි අරයට වඩා උසස්. මේ මොකක් නිසාද මේ ඇති වෙන්නේ? ලාභ නැත්නම් ඔන්න සත්කාර එකම විදිහේ පිරිසක් එකට ඉන්නවා. මේ අපි ඔක්කොම එක වගේනේ. එහෙම නැත්නම් අපිට හිතනවා නෑ මම අරයට වඩා මම ධර්මයේ හැසිරෙනවා අඩුයි. මම මෙයාට වඩා මෙහෙම අඩුයි. මම අරගොනට වඩා මෙහෙම දන දහන්නේ අඩුයි. මොකක් මතද ඔය ඇති වෙන්නේ? මානය සක්කාය දිට්ඨිය සමින හ්ම්? මේ පංච උපාදානස්කන්ධය නිසායි ඇති වෙන්නේ. මොකක් නිසාද ඇති වෙන්නේ? මේ පංච උපාදානස්කන්ධය නිසායි ඇති වෙන්නේ. මොකද හටගන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක්මයි. ඔය පංච උපාදානස්කන්ධයට තියෙන බැඳීමෙන්මයි මේ මාන්නේ කියන එක ඇති වෙන්නේ. ඇයි කල්පනා කර කර ඉන්න එකනේ තියෙන්නේ. වෙන මොකුත් ඇත්තට තියෙන එකක්ද? ඈනේ. කල්පනා කර කර ඉන්න එකක් තියෙන්නේ. එතකොට ඒ කල්පනා කරනකොට පංච උපාදානස්කන්ධයට තමයි බැඳලා ගිහිලා තියෙන්නේ.
ඒ බැඳීම නිසා තමයි මේ මම ඉහළයි, මම සමානයි, මම හීනයි කියලා මේ මාන ඔක්කොම ඇති වෙන්නේ. එතකොට මේ භික්ෂුව අහනවා ස්වාමීනි මොන විදිහට අවබෝධ කරනකොටද මොන විදිහට දකිනකොටද විඥානීය සහිත වූ කය පිළිබඳවත් ඔන්න දැන් කය පිළිබඳවත් බාහිර සියලු නිමිති පිළිබඳවත්. එතකොට මේ බාහිර නිමිතිත් අරගෙන අපි මොකද කරන්නේ? මම මගේ ආත්මය කියලා මේ දෘෂ්ටියටමනේ ගන්නෙනේ. ඇයි? දැන් මේ උසස් කියලා හිතන කට්ටිය කොයි විදිහටද යන්නේ? ඒගොල්ලෝ යන්නේ උසස් කට්ටිය යන තැන් වලට. ඊට සමානයි කියලා හිතන කට්ටිය ඕන තැනකට ගිහිල්ලා කාලා බීලා ඉන්නවා. හීනයි කියලා හිතන කට්ටිය කොහෙන් හරි කාලා බීලා ඔන්න යාන්තම් යැපෙනවා. ඔහොමනේ තියෙන්නේ නේද? ඒතර මේ බාහිර සියලු නිමිතිත් අල්ල ගන්නවා මේ මගේ වසඟේ පවත්වන්න පුළුවන්. මේක තමයි මගේ ස්ටෑන්ඩඩ් එක. ඔහොම තමයි කල්පනා කරන්නේ. ඔය සියලු දේවල් ගැන තියෙන මාගේ දෘෂ්ටිය බැසගෙන තිබෙන ඕනේ මානානුසය නැති නොවෙන්නේ කොහොම කල්පනා කරනකොටද? බුදුරජාණන් වහන්සේ වදාළ අර විදිහටම අතීත අනාගත වර්තමාන ගොරෝසු සියුම් හීන ප්‍රනීත මම අනුන්ගේ උසස් ළඟ දුර මේ තියෙන යම් රූපයක් ඇද්ද ඒ සෑම රූපයක්ම මගේ නොවේ මම නොවෙමි මගේ ආත්මය නොවේ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් දකිනවා නම් කොහොමද දකින්න තියෙන්නේ? දියුණු කරපු ප්‍රඥාවෙන් දකිනවා නම් ඒ විදිහට අතීත අනාගත වර්තමාන යම් විඳීමක් ඇද්ද යම් සංඥාවක් ඇද්ද සංස්කාරයක් ඇද්ද විඥානයක් ඇද්ද ආන්ගේ සියලු විඥානයක් මම නොවේ මගේ ආත්මය නොවේ කියලා ওই කාරණාව දියුණු කරව ප්‍රඥාවෙන් දකිනවා නම් ආන්ගේ විදිහට පින්වත් භික්ෂුව අවබෝධ කරන විට දැක ගන්නා විට මේ විඥානයේ සහිතව කය පිළිබඳව බාහිර සියලු නිමිති පිළිබඳවත් මමය මාගේ යන දෘෂ්ටියේ බැසගෙන තිබෙන මාන අනුසය ඇති වෙන්නේ නැහැ. මාන අනුසය. ඒකට අනුසයක් කියලා කියන්නේ මොකද්ද? හිතේ යට වෙලා තියෙන කෙලෙස් නේ. මේ ඒවා බාහිරට පේන්න තියෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මේ හිතේ පවතින කෙලෙස් වලට තමයි අනුසය. කියන්නේ හැංගිලා තියෙන කෙලෙස් වලට තමයි අනුසය කියලා කියන්නේ. ඒකට මේ මාන අනුසය මාන්නේ කවදද ප්‍රහාණය කරන්නේ සම්පූර්ණම? අරහත් වේද. අරහත් වේදී. රහත් වීම. ඒ මාන තමයි අනුසය ස්වාමීන් වහන්සේ. සම්පූර්ණ නැති වෙන්නේ අරහත් වේදී. එතකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා කවදද? සෝතාපන්න. සෝතාපන්න. සෝතාපන්න වෙද්දී. එතකොට ඒ පිළිබඳව බලන්න දැන් මේ පංච උපාදානස්කන්ධය ගැන ඒ අවබෝධයට එනකොට මේක මම නොවේ මගේ නොවේ කියලා යම් අවබෝධයකට එනකොටම නිරයෙන් නිදහස්, තිරිසන් ලෝකෙන් නිදහස්, പ്രേත ලෝකෙන් නිදහස් ජීවිතේ 7කටයි යන්නේ. උපරිම ගියත් මේ ජීවිතේ 7කට විතරයි යන්නේ ජීවිත. එතනින් එහාට යන්නේ නැහැ මේ පංච උපාදානස්කන්ධය ගැන ඒ මට්ටමට අවබෝධ කරගත්තේ ගමන්. එතකොට හිතන්න අපි මේ මෙච්චර කාලයක් මේ එක එක විදිහට යන්නේ ඇයි? ඒ එක විදිහට කර්ම සකස් වෙනවා අපිට. සෝවාන් වෙච්ච ගමන් ඒ එක විදිහට කර්ම සකස් වෙන්නේ නෑ. නිරයට යන විදිහට, තිරිසන් ලෝකෙට යන විදිහට, പ്രേත ලෝකෙට යන ඒ ආශ්‍රව හටගන්නේ නෑ ඊට පස්සේ යාට. ඒ කර්ම හටගන්නේ නෑ. එහෙ ගිහිල්ලා විඳවන විදිහට කර්ම හටගන්නෙත් නෑ. නිරයට ඇදගෙන යන, තිරිසන් ලෝකෙට ඇදගෙන යන, പ്രേත ලෝකෙට ඇදගෙන යන ආශ්‍රව හටගන්නෙත් නෑ. දැන් මේ ආශ්‍රව නිදහස් කරලාද? නෑ. ආශ්‍රව තාම තියෙනවා. හැබැයි ඒ මට්ටමට යන ආශ්‍රව හටගන්නෙත් නෑ. සෝවාන් වෙච්ච ගමන්. ඉතින් ඔහොම ඉන්නකොට දැන් මේක මම නොවේය, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා මෙහෙම දැනගෙන මෙහෙම කල්පනා කරනකොට මෙහෙම දකිනකොට තමයි මේ මාන අනුසය නැති වෙන්නේ කියද්දි ඕම් ඉන්නවා භික්ෂුවක්. දැන් මේ මැද්දේ. අහෝ භවත්නි කල්පනා කරනවා. අයියෝ රූපය අනාත්මයි. වේදනාව අනාත්මයි. සංඥාව අනාත්මයි. සංඛාර අනාත්මයි. විඥානය අනාත්ම නම් අනාත්ම දෙයකින් කරපු කර්ම ආත්මයකට ස්පර්ශ වෙන්නේ කොහොමදයි? මොන කල්පනා කරා. දැන් මේව අනාත්මයි නම් ෂුවර් එකටම මේ බ්‍රාහ්මණ කෙනෙක් වෙන්න ඇති. ආත්මයක් දැන් ඒගොල්ලෝ ආත්මයක් ඔය කියා ඉන්නවන්නේ නේ. මේවා අනාත්මයි නම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියනවා අනාත්මයි නම්
ඒ අනාත්ම දෙයකින් කරපු කර්මය ආත්මයකට ස්පර්ශ වෙයි. දැන් මේ ආත්මයකට මම කියන ආත්මයට කොහොමද මේක වැටෙන්නේ? මේක කරේ වෙන කවුරු හරි වගේනේ. දැන් මේ කියන්නේ නේ අනාත්මයි නම් මේක කොහොමද මේකට ස්පර්ශ කරන්නේ? බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා කියනවා බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි මෙවැනි දේවලුත් වෙන බව පේනවා. අන්නේ වචනේම දෙනවා මෙවැනි දේවලුත් වෙන බව පේනවා. මෙහි ඇතන් හිස් පුරුෂයෙක් ඉන්නවා. කිසි අවබෝධයක් නැති කෙනෙක්. අවිද්‍යාව තුලම ඉඳගෙන තණ්හාවට යට වුණු සිතින් ඉඳගෙන ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාවත් ඉක්මවා යා යුතුයි කියලා හිතාගෙන ඉන්නේ. මෙන්න මෙහෙම හිතනවනේ. අහෝ භවත්නි රූපය අනාත්මනං වේදනාව අනාත්මනං සංඥාව අනාත්මනං සංඛාර අනාත්මනං විඥානය අනාත්මනං අනාත්ම දෙයකින් කරපු කර්මය ආත්මයකට ස්පර්ශ වෙන්නේ කොහොමද කියලා. පින්වත් මහන්නේ ඒ තන්හිදී මාගේ ඒ ධර්මයන් පිළිබඳ ඔබ හික්මිලා ඉන්නේ නුවණින් යුතුව ප්‍රශ්න කරලාමයි. ඒ තැන්වලදී නුවණින්ම හිතලයි ගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහන්නේ මොකද ඔයගොල්ලන්ට හිතෙන්නේ රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය. දැන් මේක මම නම් මේක අනිත්‍ය මමක්. එතකොට තියෙන්නේ. නේද? දැන් මේ රූපයනේ අපි අල්ලන් ඉන්නේ දැන් මේ මම කියලානේ. මේ කොණ්ඩේ හම ටික මාස් ටික මේකනේ අපි අල්ලන් ඉන්නේ මම කියලානේ. මේක මම නම් ඒ මම අනිත්‍ය මමක්. මේක මගේ නම් අනිත්‍ය මගේ එකක් තමයි තියෙන්නේ. මේක මගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් කියලා අපි හිතනවා. හැබැයි ඒක වෙනස් වෙලා යන එකක් තියෙන්නේ. එතකොට යම් යම් අවස්ථාවලදී අපි රූපයන් කෙරෙහි අපේ හිත බැඳිලා යනවාද? රූප උපාදානස්කන්ධයක් ඇද්ද? එයත් ඒ රූප ස්වභාවය අනුව වෙනස් වෙලා යනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ රූපය කියන දේ සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තා කියන මේ ස්වභාවය නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද? අනිත්‍ය එකක්. නිත්‍යයි. යමක් වනහයි අනිත්‍ය නම් මේක සැපයක්ද දුකක්ද? දුකක්. දුක. යමක් වනහයි අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ධර්මතාවයට අයත් නම් එය මගේ කියා හෝ මම කියා හෝ එය මාගේ ආත්මයයි කියා හෝ මුලාවෙන් දකින්න සුදුසුද? ස්වාමීනි සුදුසු නෑ. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ වේදනා සංඥා සංකාර විඥාන ගැන අහනවා. එහෙනම් මහණෙනි මෙන්න මෙහෙම කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අතීත අනාගත වර්තමාන යම් රූපයක් ඇද්ද මගේ යයි සලකන බාහිරයයි සලකන මෙහෙම තියෙන ඒ 11 ආකාරයෙන් යම් රූපයක් ඇද්ද ඒ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ওই විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකිනකොට රූපය ගැනත් අවබෝධයෙන්ම කලකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන් කලකිරෙනවා සංඥාව ගැනත් අවබෝධයෙන් කලකිරෙනවා සංස්කාර ගැනත් අවබෝධයෙන් කලකිරෙනවා විඥානය ගැනත් අවබෝධයෙන් කලකිරෙනවා. කලකිරුණු විට සිත ඇලෙන්නේ නැතුව යනවා. සිත නොඇලෙනකොට එයින් සිත නිදහස් වෙනවා. නිදහස් වුණාම නිදහස් වුණා කියන අවබෝධ ඥානය ඇති වෙනවා. ඉපදීම ක්ෂය වුණා. භවසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයිනම් මේ සංසාරේ වෙන උපතක් නැහැ කියලා අවබෝධ කරගත්තා. කියලා අවබෝධ ඥානය ඇති වෙනවා. ඉතින් ඒකට එහෙනම් අපි කල්පනා කරන්න පටන් ගන්න ඕනේ මොකද්ද මේ රූපය මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියලා කල්පනා කරන්න නම් පටන් ගන්න ඕනේ. වේදනා සංඥා සංඛාර විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියලා කල්පනා කරන්න පටන් ගන්න වෙනවා. එහෙම පටන් ගන්නෙ නැතුව නම් අපිට මේකෙන් කවදාවත් මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. ඉතින් මේ බුදුරජාන් වහන්සේ වදාළ මේ ධර්මයේ අප සියලු දෙනාටම මේ පංච උපාදානස්කන්ධය ගැන තේරුම් අරගෙන මේ සසර දුකෙන් නිදහස් වීම පිණිසම ඒකාන්තයෙන් උපකාර වේවා. සාදු සාදු සාදු.